කියන්නේ අපේ රටේ ප්‍රධානම ධාන්‍ය වර්ග තමයි මෙන්න මේ වී. මෙන්න මේ ගොලන් ගහේ වී ඇටේ වෙන් කරගන්න විදිය තමයි මම අද ඔයාලට කියන්නේ. ඈත අතීතයේ මිනිස්සු ගොලන් කපලා ගෙනල්ලා තියලා තමාගේ කකුල් වලින් පාගලා තමයි මෙන්න මේ වී ඇටේ වෙන් කරගන්නේ. ටික කාලයක් යනකොට මෙයාට මේක අමාරුයි. කකුල් රිදෙනවා, වෙලා යනවා, මහන්සි. ඒකින්ද මෙයාලා හැදුවා කඳේ ගහනවා කියලා එකක්. කොටයක් බැඳලා මේ ගොයන් කරා ටිකක් අරගෙන ගහනකොට ඒ විසිරෙන වී ටික හිඳනවා. ටික කාලයකට මේකත් අමාරුයි. අත් රිදෙනවා, මහන්සි වෙලා යනවා. ඒකින්ද මෙයාලා ගත්තා සත්තුන්ගේ කකුල් වලින් පාගන්න. ගොයන් කපලා ගෙනල්ලා ගොඩ කළා සත්තුන්ගේ කකුල් වලින් පාගවුවා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට මේකත් අමාරු හිතුණා. එයාලගේ පිටිපස්සෙන් යන්න ඕනි, කෑම දෙන්න ඕනි, වතුර දෙන්න ඕනි. එයාට ගහන්න ඕනි. ඒකමින්ද මෙයාලා හැදුවා රෝද හොටලේ ට්‍රැක්ටරයක්. මේක නම් ටිකක් සාර්ථක වුණා. තව ටික කාලයක් යනකොට මේකත් අමාරු හිතුණා. කොළ බේරන්න ඕනි, බැත පෑන් කරන්න ඕනි. ඒකින්ද මෙයාලා හැදුවා ඇග්‍රිමට් එක කියලා එකක්. මෙහෙන් ගොයන් ගස් කීපයක් යවුවම එහා පැත්තෙන් වී එනවා. හැබැයි මේක පොඩක් හිමින්. ඊට පස්සේ මෙයාලා ඒක පොඩ්ඩක් වැඩි කරා. අර රෝද හතරේට ට්‍රැක්ටරයට හයි කරා. ඊට පස්සේ මේක නම් වේගෙන් යනවා. විනාඩියකට මල්ලක් පිරෙන්න තරම් වේගෙන් එනවා. තව ටික කාලයක් යනකොට මේකත් අමාරු හිතුණා. මේකට ගමේ ගොඩේ මිනිස්සු කියන්නේ සුමානේ කියලා. හැබැයි මේක අමාරු හිතුණා. මොකද මේ ගොයන් කපන්න ඕනි, ගෙනල්ලා ගොඩ කළා මේ බඳින්න නූල් ඕනි. ඒකින්ද මෙයාලා හැදුවා කුඹුරටම ගිහිල්ලා ගොයන් කපලා එයාම අරගෙන එහා පැත්තෙන් වී ලැබෙනවා. මේකට ගමේ ගොඩේ මිනිස්සු කියන්නේ භූතයා කියලා. අපි නම් කියන්නේ ගොයන් මඩින යන්ත්‍රය කියලා. මං හිතනවා මේකත් වඩා ඉක්මනින් මේ ගොයන් ගහෙන් වී ඇටේ වෙන් කර ගන්න විදිය ඉක්මනින් ඒ විදෝ කියලා. මොකද මේ ලෝකේ දියුණු නිසා. මම එස්.එම්. කතුන් බණ්ඩාර